උණුතුතරෝර් අද පාඩමට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කලින් පාඩමෙන් අපි නාම පදවලට අදාළ ලිංග භේද ගැන සවිස්තරාත්මකව ඉගෙන ගත්ත ඔබට මතක ඇති. අද පාඩමට යන්න කලින් අපි ඒවා මොනවද කියලා ටිකක් මතක් කරගමු. පුරුෂ ලිංග masculine, ස්ත්‍රී ලිංග feminine, නපුංසක ලිංග neutral. අද පාඩමෙන් අපි වාක්‍ය සෑදීමට අවශ්‍ය වන පුද්ගල සර්වනාම සහ ඒ එකතු කර වචනයක් ගොඩනැගීමට උදව් වන ක්‍රියාපද ගැන ඉගෙන ගමු. හොඳයි, පළවෙනිටම අපි පුද්ගල සර්වනාම ඒක වචන හඳුනගමු. මම, යෙව්, යෙව්, ඔබ, තු, තු, ඔහු, යෙල්, යෙල්, ඇය, එයා, එයා. හොඳයි, ඊළඟට අපි පුද්ගල සර්වනාම බහුවචන ඉගෙන ගමු. අපි, නොයි, නොයි, ඔබලා, වොයි, වොයි. බහුවචන වලදී පුරුෂයන් කණ්ඩායමක් සඳහා පමණක් අපි භාවිතා කරන්නේ ඔවුන්. ඒ කියන්නේ යෙයි, යෙයි, යෙයි. ස්ත්‍රීන් කණ්ඩායමක් සඳහා භාවිතා කරන්නේ යෙලේ, යෙලේ. යෙයි සහ යෙලේ භාවිතා වන අවස්ථා කෙටි විස්තරයකින් අපි මෙහෙම ඉගෙන ගමු. යෙයි යනුවෙන් හඳුන්වන ඔවුන් අපි වාක්‍යයකට භාවිතා කරන්නේ පිරිමි පුද්ගලයන් සිටින කණ්ඩායමක් හඳුන්වන masculine වචනයක් වශයෙන්ුයි. නමුත් අපට මේක පිරිමි සහ කාන්තාවන් දෙපාර්ශ්වයෙන්ම සමන්විත මිශ්‍ර කණ්ඩායමකටත් භාවිතා කර හැක. යෙලේ යනුවෙන් හඳුන්වන ඔවුන් අපි වාක්‍යයකට භාවිතා කරන්නේ කාන්තාවන් පමණක් සිටින කණ්ඩායමක් හැඳින්වීම සඳහා භාවිතා කරන ෆෙමිනින් වචනයක් වශයෙනි. මේ පුද්ගල සර්වනාම අපි වාක්‍යයකට යොදන විට ඒට අපි ක්‍රියාපද එකතු කළ යුතුයි. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් සෑදීමේදී am, is, are යනුවෙන් ක්‍රියාපද යොදනවා වගේම රුමේනියානු භාෂාවෙන් අපි වාක්‍යයක් සෑදීමට භාවිතා කරන්නේ ආෆි කියන ක්‍රියාපදයි. සිංහල භාෂාවේ තිබෙන තත්ත්වයක් පිළිබඳව අපි භාවිතා කරන වෙනවා කියන අර්ථයත්, සිටින ස්ථානයක් පිළිබඳව හඳුන්වන ඉන්නවා කියන අර්ථයත් ප්‍රකාශ කිරීමට රුමේනියානු භාෂාවේදී භාවිතා කරන්නේ ආෆි කියන ක්‍රියාපදයයි. ආෆි කියන බහුවචනය අපි ඒක වචනවලදී සොන්ත්, යෙස්ට්, යෙස්තේ යනුවෙන් වාක්‍යයකට භාවිතා කළ හැක. නමුත් මෙය බහුවචනවලදී සුන්තෙම්, සුන්තෙට්ස්, සුන්ට් යනුවෙන් වාක්‍යයක් සෑදීමේදී යොදා ගැනේ. හොඳයි, අපි දැන් ඉගෙන ගත්ත ඒක වචන සහ බහුවචන අපි සවිස්තරාත්මකව ඉගෙන ගමු. මම ඉන්නවා, එහෙමත් නැත්නම් මම වෙමි. යෙව් සුන්ත්, යෙව් සුන්ත්. ඔබ ඉන්නවා, තු යෙස්ට්, තු යෙස්ට්. ඔහු ඉන්නවා, යෙල් යෙස්තේ,
Él este. ඇය ඉන්නවා. Ella este. Ella este. බහුවචනවලදී අපි ඉන්නවා. Noi suntem. Noi suntem. හොඳයි. ඊළඟට ඔබලා ඉන්නවා. Voi sunteți. Voi sunteți. ඊළඟ වචනය ඔවුන් ඉන්නවා. පුරුෂ ලිංග සඳහා ei sunt. Ei sunt. ස්ත්‍රී ලිංග සඳහා ele sunt. Ele sunt. හොඳයි. අපි දැන් දන්නවා පුද්ගල සර්වනාම වලට වාක්‍යයකට යොදන විට භාවිතා කරන ක්‍රියාපද. පළවෙනි එක ආෆි. අපි මේවට උදාහරණ ටිකක් බලමු. මම සතුටින් ඉන්නවා. Eu sunt fericit. Eu sunt fericit. ඔබ බුද්ධිමත්. Tu ești inteligent. Tu ești inteligent. ඔහු වෛද්‍යවරයෙක්. El este medic. El este medic. ඇය ගුරුවරියක්. Ea este profesoară. Ea este profesoară. අපි සූදානම්. Noi suntem gata. Noi suntem gata. ඔබලා තරුණයි. Voi sunteți tinerii. Voi sunteți tinerii. ඔවුන් සිසුන්. Ei sunt studenții. Ei sunt studenții. ඔවුන් සහෝදරියන්. Ele sunt surori. Ele sunt surori. මම මෙහි ඉන්නවා. Eu sunt aici. Eu sunt aici. ඔබ එතන ඉන්නවා. Tu ești acolo. Tu ești acolo. ඔහු කාමරේ ඉන්නවා. El este în cameră. El este în cameră. ඇය කඩේ ඉන්නවා. Ea este la magazin. Ea este la magazin. අපි නගරේ ඉන්නවා. Noi suntem în oraș. Noi suntem în oraș. ඔබලා කාර් එකේ ඉන්නවා.
Voi sunteți în mașină. Voi sunteți în mașină. ඔවුන් වෙරළේ ඉන්නවා. Ei sunt pe plajă. Ei sunt pe plajă. ඔවුන් පාසලේ ඉන්නවා. Ele sunt la școală. Ele sunt la școală. හොඳයි. මම මේ වචන ඔයාලට තේරෙන්න ඕනි නිසා හිමින් උච්චාරණය කරත් කෙනෙක් එක්ක කතා කරනකොට මේ වචන සාමාන්‍ය වේගයකින් උච්චාරණය කළ යුතුයි. හොඳයි. අද පාඩම සමග මම ඉදිරියේදී ඔබට උගන්වන සෑම පාඩමක් සඳහා නොමිලේ අභ්‍යාස ලබා ගැනීම සඳහා මගේ Facebook page එක හා එකතු වන්න. ඉතින් අද පාඩමනුත් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ ඊළඟ ක්‍රියාපද පාඩමෙන් අපි නැවත හමු වෙමු. ලරවදෙරේ